ෆිෂිං සහ ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා අතර සම්බන්ධය ගැන ඔයාලා හිතලා තියෙනවද කවදා හරි? අද ඒක ගැන කතා කරමු. ෆිෂිං කියලා කියන එක මරුණා කියලා තමයි ඒ කියන්නේ ඉනිෂියලි ආපු ෆිෂිං ගැන දැන් අපි කතා කරන්නේ නැහැ. හැබැයි ඒකේ විකාශනීය වුණ ඒවා ගොඩාක් තියෙනවා. අද ස්කෑම් එකක් කියන්නේ නිකන් ෆේක් මැසේජ් එකක්ම නෙවෙයි. අද ස්කෑම් එකක් කියන්නේ හියුමන් සයිකොලොජි එක්ක කරන සංකීර්ණ සෙල්ලමක්. අපි හිතනවා අපි බුද්ධිමත් කියලා. ඒත් මම අහුවෙන්නේ නැහැ කියලා. හැබැයි මතකද ගිය අවුරුද්දේ MTFE, OnMax DT, Loan Apps මේ වගේ වට ලංකාවේ ගොඩක් මොලේ තියෙන කට්ටිය මිනිස්සු කෝටි ගණන් නැති කරගත්තා. අද අපි බලමු ඔයාලා ස්කෑමර්ස්ලා අවුරුදු 20ක් තිස්සේ කම්පියුටර් හැක් කරන්නේ නැතුව මිනිස්සාගේ මනස හැක් කළේ කොහොමද කියලා. ඒ කියන්නේ අපි බලමු අද ඇත්තටම මේ මයින්ඩ් එක හાર્ඩන් කරන්නේ කොහොමද කියන එක. මුලින්ම 90ට 2000 වගේ කාලේ අපි Windows 98 Windows XP තියෙන කාලේ මට මතකයි නයිජීරියන් කුමාරයෙක්ගෙන් ඊමේල් එකක් එනවා. මේ ඊමේල් එකේ කිසිම තාක්ෂණික දියුණුවක් තිබුණේ නැහැ. හැබැයි එයාලා කළේ බැංකු සිස්ටම් එකක් නෙවෙයි. එයාලා හැක් කළේ අපේ මනසේ තියෙන දුර්වලතා දෙකක්. එකක් තමයි කෑදරකම. අනික අනුකම්පාව. කෑදරකම කියන්නේ නිකන් සල්ලි හම්බෙනවා කියලා කියද්දි තියෙන ආශාව සහ අනුකම්පාව කියන්නේ මම අනාථ වෙලා ඉන්නේ. මට උදව් කරන්න කියන කතාව සම්බන්ධව තියෙන ගතිය. හරි. ලංකාවේ අදටත් මේක වෙනවා. වෙනස් විදිහකට. Facebook එකෙන් පිටරට සුද්දෙක් හරි සුද්දියෙක් හරි කතා කරනවා. මාස ගාණක් chat කරලා විශ්වාසය අරගෙන gift box එකක් එවනවා. තාක්ෂණය වෙනස් වුණාට සුද්දෙක්ට රැවටෙන අපේ පරණ මානසිකත්වය තාම එහෙමමයි. ඊට පස්සේ අපි බලමු අලුතෙන් තියෙන මොබයිල් ඒරා එකේදී මොකද්ද වෙන්නේ කියලා. ඊට පස්සේ තාක්ෂණය දියුණු වෙනවත් එක්කම මිනිස්සු ඊමේල් බලන එක අඩු වුණා. ස්කෑමර්ස්ලට තේරුණා එයාලගේ ඊමේල්ස් වලට දැන් අර ඉස්සර වගේ අහුවෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ මෙයාලා බලන්න ගත්තා මැසේජස් වැඩ කරන්නේ කොහොමද කියලා. එතකොට මේකෙන් තමයි ෆෝන් එකට ආවේ විෂිං. විෂිං කියලා කියන්නේ voice phishing. උදාහරණයක් විදියට බැංකුවෙන් තුමක් එනවා සර් මම බැංකුවේ සිකියුරිටි එකෙන් කතා කරන්නේ. ඔයාගේ කාඩ් එකෙන් මේ දැන් ගනුදෙනුවක් වුණා. ඒක නවත්තන්න ඔයාගේ OTP එක දෙන්න. මෙතනදී හොරු පාවිච්චි කළේ බය. එහෙම නැත්නම් බලය. ලංකාවේ කිසිම බැංකුවක කවදාවත් ෆෝන් එකෙන් OTP ඉල්ලන්නේ නැහැ. නමුත් අර බය නිසා අපි ඒක අමතක කරනවා. ඊට පස්සේ අපි කතා කරමු SMS phishing ගැන. උදාහරණයක් විදිහට තැපැල් සහ රේගුව. ඔයාගේ පාර්සල් එක ශ්‍රී ලංකා තැපැලෙන් ඇවිල්ලා. රුපියල් 400ක් ගෙවන්න. මේ SMS එක දැම්ම අපි දෙපාරක් හිතන්නේ නැහැ. මොකද SMS එකක් කියන්නේ අපිට පෞද්ගලික දෙයක්. අපේ ෆෝන් එකේ ඉන්බොක්ස් එකට එනවා කියන්නේ අපිව විශ්වාස කරලා ඉන්ඩිවිජුවල් කෙනෙකුට එවන මැසේජ් එක. ඉතින් ඒක හින්දා ගොඩක් වෙලාවට ඒක අපි විශ්වාස කරනවා. හරි. ඊට පස්සේ අපි බලමු ඩිජිටල් ඉරා. ඊළඟ මතකද MTFE, OnMax DT, sports trading scams මේවා ඉස්සර තිබුණා කාට අපේ කාලේ තිබුණා gold quest කියලා. ගොඩාක් කට්ටිය ඒ කියන්නේ මුලේ තියෙන ගොඩක් කට්ටිය අහු වුණා වගේම මටත් කතා කරා මේකට සල්ලි දාන්න කියලා. වෙනසකට තියෙන්නේ ඉස්සර බඩු වික්කා. දැන් ස්ක්‍රීන් එකේ පෙන්වන ඉලක්කම් විතරයි. එයාලා ටාගට් කළේ human bugs දෙකක්. එකක් තමයි FOMO. ඒ කියන්නේ fear of missing out. අල්ලපු ගෙදර එක්කෙනා කාර් එකක් ගත්තා මටත් ගන්න ඕනේ. අන්න ඒ වගේ එකක් තමයි මෙතනදී මේ එයාලා එක්ස්ප්ලොයිට් කරන්නේ. ඊට පස්සේ තමයි කම්මැලිකම. මහන්සි නොවි නිකන් ඉඳලා සල්ලි වයන්න තියෙන ආශාව තමයි හැම වෙලේම වගේ මම දැක්කේ ඔය ස්කෑම් වලට අහුවෙච්ච කට්ටියගේ තියෙන ගතිගුණයක්. ඔයාලා දැක්ක මේ ඇප්ස් වල ඉලක්කම් මේ යනවා. වායතුව ඒක ඇත්ත ට්‍රේඩින් කියලා. නමුත් ඇත්තටම උනේ ඒ ආපු මිනිස්සුන්ගේ සල්ලි පරණායට බෙදපු එක විතරයි. පිරමීඩ් එකේ උඩ කට්ටියගේ. ඒකේ සෑහෙන මුදලක් ආවට පස්සේ ඇප් එක ඔක්කොම දාලා ඒ උඩ ඉන්න කට්ටිය
මිසින් වෙනවා. මේ ඔය වගේ ඇප් එකක් හදන්න එච්චර මාසයක් වෙන්න ඕනෙත් නැහැ. ඉතින් ඒවට මිනිස්සු තාර්කිකව ඒවා හිතන්නේ නැතුව ඒවට අහු වුණා. ඊට පස්සේ අපි බලමු අලුත්ම තත්ත්වය මොකක්ද කියලා. ඊට පස්සේ ලෝන් ඇප්ස්. ඒකෙදි පාවිච්චි කරනවා ෂේම් හැක්. ඒ කියන්නේ ඔයාට තියෙන ලැජ්ජාව විනාඩි 5න් ණය දෙනවා. ඔයා ඇප් එක ඩවුන්ලෝඩ් කරනවා රුපියල් 5000ක් ගන්න ගියාම ඔයා දන්නේ නැතුව ඔයාගේ කන්ටැක්ට් ලිස්ට් එකට ඇක්සස් දෙනවා. සතියකින් පස්සේ එයාලා සල්ලි ඉල්ලන්නේ ඔයාගෙන් නෙවෙයි. ඔයාගේ නෑදෑයින්ගෙන්. ඔෆිස් එකේ බොස්ගෙන්. මෙතනදී එයාලා හැක් කළේ ඔයාගේ ෆෝන් එක නෙවෙයි. ඔයාගේ ලැජ්ජාව. ඊට පස්සේ තියෙනවා reciprocity hack. task hacking. YouTube videos වල like සල්ලි පුදුමි කියන්නේ එයාලා මුලින්ම ඔයාට රුපියල් 1000ක් 2000ක් එබනවා. එතනදී එයාලා පාවිච්චි කරන සයිකොලොජි එක තමයි කළගුණ සැලකීම. ඔයාලා එයාට පොඩි ගාණක් දුන්නාම එයාලා විශ්වාස කරනවා. ඊට පස්සේ තමයි ලොකු ගාණක් ඔයාලගෙන් ඉල්ලගන්නේ. ඉතින් මේවා තමයි අර විශ්වාසය ඇති වෙන්න මුලදීම කරන hacks. ඊට පස්සේ අපි බලමු අනිත් human bugs ටික. අපි දැක්කා ඊමේල් එකේ ඉඳන් loan apps වෙනකන් මාධ්‍ය වෙනස් වුණ හැටි. මිනිස්සුන්ගේ ගතිගුණ එහෙමම. හැබැයි එයාලව රවට්ටන මාධ්‍ය වෙනස් වුණා. මේ හැම එකක්ම සාර්ථකුනේ අපේ මනසේ තියෙන human bugs පහක් නිසා. අපි බලමු ස්කෑමර්ස්ලා එක්ස්ප්ලොයිට් කරන මේ බග් පහ මොකක්ද කියලා. authority bias. authority bias කියලා කියන්නේ බැංකුවෙන් එහෙම නැත්නම් පොලිසියෙන් කිව්වාම ඒක හරහා ඔයාලව බය කරනවා. ඉබේම දනගස්සනවා. ඊට පස්සේ urgency. විනාඩි 10ක් ඇතුළත කිව්වහම මොලේ logic කොටසේ පොඩි ස්විච් එකක් ඒක ඕෆ් වෙනවා. තුන්වෙනි එක තමයි social proof. අනිත් අයත් කරනවා නම් මේක ඇත්ත වෙන්න ඇති. MTFE. ඒකනේ සමහර ගම් පිටින් අහුනේ. ඊට පස්සේ greed and hope. මේක ඉතින් අපේ හැම ආගමක වගේ කියලා තියෙන දෙයක්. ඒක පාවිච්චි කරනවා මෙයාලා. ඊට පස්සේ fear of shame. සමාජයේ ඉස්සරහ ලැජ්ජාවට ඇති වෙන්න තියෙන බය. ස්කෑමර්ස්ලා එහෙම නැත්නම් කම්පියුටර් හැකර්ස්ලා නෙවෙයි. එයාලා ඇත්තම කියනවා නම් මයින්ඩ් හැකර්ස්ලා. අපි අන්තිමට කතා කරමු දැන් අපේ software එකක් ඒ වගේ system එකක් ඒ කියන්නේ ශක්තිමත් කරන විදිය කතා කරනවා. හැබැයි අපි කවදාවත් කතා කරන්නේ මනස ශක්තිමත් කරන විදිය. ඒක තමයි අපි මුලින්ම කෙරෙන්න ඕනේ. ඒ කියන්නේ අපි අලුත් පරපුර බොහෝ දුරට මේ ස්කෑම්ස් ගැන දන්නවා. ඒවා ගැන ඒ වගේම අපිට කලින් පරපුර ජෙනරේෂන් X එක සහ ඊට කලින් කට්ටිය මේ ඩිජිටල් වර්ල්ඩ් එකේ මේ වෙන දේවල් එයාලා දන්නේ නැහැ. ඉතින් අපි බලමු මේ මනසට ෆයර්වෝල් එකක් දාන්නේ කොහොමද කියලා. අපි පළවෙනි එක බලමු ඉමෝෂන්. ඔයාට මෙසේජ් එකක් දැක්ක ගම බයක්, හදිස්සිය, අධික සතුටක් වගේ එනවා කියන්නේ ඒක රෙඩ් ලයිට්. එතන නවතින්න. ඒක කිසිම දෙයක් ඒක කරන්න යන්න එපා හදිස්සියේ. ඊට පස්සේ රූල් 2 එක ඩිලේ බ්‍රේක්ස් කියලා කියන. ඒ කියන්නේ ඔයාලට යමක් දැක්ක ගමන් රිප්ලයි කරන්න දෙපා. මේක ඇප්ලයි වෙනවා මේ අර බයින් වලදී ඉම්පල්සිව් බයින්. ඒ කියන්නේ ඔයාට මොකක් හරි දෙයක් ගන්න හිතුන ගමන් ඒක කඩේට කියලා ශනිකව ගන්න එපා. මම මේක හෙට නැත්නම් ලබන සතිය ගන්නවා කියලා ඒක ඩිලේ කරන්න. එතකොට ඔයාට ඇත්තටම තේරෙනවා ඒක ගන්න ඕන අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි කියලා. අන්න ඒ වගේ පොඩි ඩිලේ එකක් තියන්න. ඊට පස්සේ තමයි human zero trust. මේකෙදී නන්නාඳුනන කෙනෙක් එවන කිසිම මෙසේජ් එකක් විශ්වාස කරන්න එපා. ඔයාලා බැංකුවෙන් කියලා කිව්වොත් ආපහු බැංකුවට කතා කරලා අහන්න ඕනේ මට කෝල් එකක් ආවද. ඊට පස්සේ ඒ වගේම තමයි මම අරයව දන්නවා මෙයව දන්නවා කිව්වට විශ්වාස කරන්න එපා කියලා. ඊට පස්සේ OTP. OTP එකක් කියන්නේ ඔයාගේ පාස්වර්ඩ් එක. ඒ කියන්නේ ඔයාගේ පණ වගේ. ඒක දෙන්න එපා කිසිම කෙනෙකුට. පොලිසියෙන්වත් අහුවට කියන්න එපා. ඊට පස්සේ තමයි මේ ඉංග්‍රීසි කියමනක් තියෙනවා there's no such thing as free lunch කියලා.
ඒ කියන්නේ ඔයාට නිකන් සල්ලි දෙන්න හදනවා කිව්වොත් ඒක පටන් ගන්න තැනම ස්කෑම් එකක්. මේක සාමාන්‍යයෙන් ඕනම ස්කෑම් එකක තියෙන ගුණාංගයක්. ඒක නිසා මෙතනින් ඉස්සරහට මේ කරුණ මතක තියාගෙන තීරණ ගන්න එක සෑහෙන වැදගත් වෙනවා. ඒකදී අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ ෆිෂින් කාලේ ඉඳලා ඒක මැචුවර් වෙලා ඒක මෝරලා ඊළඟට එන මොන ඇප් එක හරි මොන AI එකද කියලා තාක්ෂණය වෙනස් වෙයි. හැබැයි එන මාධ්‍ය වෙනස් වෙයි. හැබැයි අපේ මනසේ තියෙන ඒ ක්වොලිටිස් පස්සේ මට කියන්න ඕන තව දෙයක් තියෙනවා. අවශ්‍යතාවය පැහැදිලි. ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා සහ ස්කෑමර්ස්ලා පාවිච්චි කරන්නේ සයිකොලොජි. ඒක අපි ප්‍රබලව බලන්න ඕනේ ඒක දිහා. හරි. ඒක හින්දා අපි බලුවොත් එහෙම අපි හොරෙක්ට බයයි. හැබැයි අපි ඉන්ෆ්ලුවෙන්සර්ස්ලට හරි ආදරෙයි. මේ හිතනවා දෙන්න අහසට පොළොව වගේ කියලා. හැබැයි එහෙම නැහැ. මොකද මේ දෙන්නගෙම තියෙන ප්ලේබුක්ස් එකයි. එකම ප්ලේබුක් එකේ එකම විදිහට තමයි වැඩ කරන්නේ. වෙනස වෙලා තියෙන්නේ සමහර වෙලාවට නම විතරයි. ඊට පස්සේ මම අතරම මේ විශේෂම ලංකාවේ වෙන දේවල් සෝෂල් ඉන්ජිනියරින් වලට කනෙක්ට් කරොත් අපි බලමු ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා ස්කෑමර්ස්ලා පාවිච්චි කරන ආයුධ. authority, social proof, ඒ කියන්නේ සමාජ සාධක, අනිත් අය එයාව මේක විශ්වාසවන්තයි එහෙම කියලා. ඊට පස්සේ හදිසිය සහ විශ්වාසය. ඊට පස්සේ ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා යූස් කරන ඒවා තමයි උදාහරණයක් විදිහට කිව්වොත් ව්‍යාජ බලය. මම බැංකු කළමනාකරු කියලා කියනවා ස්කෑමර්. ඉන්ෆ්ලුවෙන්සර් කියනවා මම ක්‍රිප්ටෝ එක්ස්පර්ට්. හැබැයි මම බිස්නස් කෝච්. ඊට පස්සේ මම මේ බ්‍රෑන්ඩ් එක තමයි මුණ ගන්නේ. ඒක නිසා මාව සුදු වුණා කියලා. අන්න ඒ වගේ ෆේක් ඔතොරිටි එකක් තියෙනවා. ඊට පස්සේ manufactured social proof MTFE වගේ ස්කෑමර්ස්ලා බොරු ඇප් එකක් හදලා ඉලක්කම් පෙන්නනවා. ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා ඇත්තටම කියනවා නම් අර ලයික් කරන්න, ෂෙයා කරන්න කියන එකෙන් එයාලා අපිට ඒක ගැන අපි හිතුවේ නැති වුණාට මේ ලයික් එක ගැන number of likes එකෙන් එයාලා අපේ ඔය අර social proof එක තමයි පෙන්වන්නේ. හරි. ඒක ගැන කිහිප පාරක් හිතන්න බලමු. ඊට පස්සේ ලයික් එකක් සහ ස්පෙෂල් මේ ලයික් එකක් සහ ෂෙයාර් එකක් දාද්දි මෙයාට මිලියනයක් ඉන්නවා. ඒ කියන්නේ ඇත්ත වෙන්නේ නැති එහෙම කියලා. ඊට පස්සේ ආටිෆිෂල් ඒජන්සි එකක් ගැන කියනවා. ආගේ account එක දැන් බ්ලොක් වෙයි. එහෙම නැත්නම් මේ ඔෆර් එක රෑ 12ට ඉවරයි. ඊට පස්සේ Black Friday. ඊට පස්සේ 11/11. එහෙම කරලා 11:30 වෙනකම් මේ ඔෆර්ස් තියෙනවා. අන්න ඒව ගැන පොඩ්ඩක් ලොජිකලි බැලුවොත් සමහරට 11/11 එකට දෙන ඔෆර් එකට වැඩි අඩු ගානකට වෙන තැනක තියෙනවා ඔෆර්ස් නැතුව. අන්න ඒ වගේ පොඩ්ඩක් හදිස්සි වෙන්නේ නැතුව පොඩ්ඩක් හොයලා බලන්න. ඊට පස්සේ තමයි පැරාසෝෂල් ට්‍රස්ට් එක. රොමෑන්ස් ස්කෑම් එකකදී මාස ගාණක් චෙක් කරලා විශ්වාසය දිනා ගන්නවා. ඊට පස්සේ තමයි ඔයාට ස්කෑම් එක කරන්නේ. ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා කරන්නේ ගොඩාක් වෙලාවට වීඩියෝ දාලා මම ඔයාගේ යාළුවෙක් වගේ කියලා ඒ විශ්වාසය දිනා ගන්න එක. ඊට පස්සේ අපි බැලුවොත් ඉන්ෆ්ලුවෙන්සර්ස්ලාගේ ස්කෑමර්ස්ලාගේ අතර තියෙන සමානතා මේක භයානක වෙන්නේ ඇයි? ඇත්තටම කියනවා නම් ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් ටෙක්නික්ස් පාවිච්චි කරලා ලංකාවේ හොඳම පාවිච්චි කරලා හොඳ බඩු විකුණනවා. ඒක කමක් නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ මේ දෙක එකතු වෙලා කරනවා ස්කෑම්ස්. ක්‍රිප්ටෝ, ෆොරෙක්ස් මේවා ප්‍රොමෝට් කළේ කවුද? තමන්ගේ ඒ කියන්නේ සමහරවිට මේ ඉන්ෆ්ලුවෙන්සර් මේකට අහු වෙලා. ඒකත් එක ටෙක්නික් එකක්. ඒ කියන්නේ ඔය ස්කෑමර්ස්ලා ඔය ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා ඉන්ඩිරෙක්ට්ලි පාවිච්චි කරන ඒ වැඩවලට. ඊට පස්සේ බෙටිං ඇප්ස්. කවුද මේ තරම් මේ බෙටිං ඇප්ස් කියන එක ගෙනාවේ කවුද? මම නම් හිතන්නේ සමහර මේ YouTube කට්ටිය තමයි. බෙටිං කියලා කියන්නේ අපි ඇත්තටම කිව්වොත් එහෙනම් ඔය මලබෙවල් වල මේ බూరు ගන්න ඒක තමයි. ඉතින් ඒක ඩිජිටයිස් කරලා මේ විදිහට තියෙනවා. ඉතින් මේවා ගැන ඔයාලා බලන පැත්ත පොඩ්ඩක් වෙනස් කරගන්න ඕනේ කාලය කියලා මට හිතෙනවා.
ඊට පස්සේ අපි බලමු හියුමන් මයින්ඩ් එක ඩිපෙන්ඩ් කරන්නේ කොහොමද කියන එක. ස්කෑම කෙනෙක් ලින්ක් එකක් එව්වම අපි බයයි. හැබැයි ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් ලින්ක් එකක් දැම්මම ඒක ඔබලා මදිවට අපි ෂෙයා කරනවා. ඒ නිසා අපි හාඩන් කරන්න ඕනේ අපේ මයින්ඩ් එක පාරකට වඩා ඔයාලා බලන්න දැන් ඔය එන ප්‍රොඩක්ට්ස් වල ප්‍රමිතියක් නෑ ප්‍රමිතිය ගැන ගහලා තිබුණොත් ඒවත් වෙරිෆයි කරන්න ඕන. ගිල්ල බලන්න ඕනේ ඒවා කොහෙද හරියටම තත්ත්ව සහතික දීලා තියෙන්නේ කියලා. ඊට පස්සේ යම් කෙනෙක්ලට ෆොලෝවර්ස්ලා වැඩි වුණ පළියට එයාලා කියන දේ ඇත්ත වෙන්නේ නැහැ. මම තව දේවල් ටිකක් තියෙනවා මම ඉස්සරහදී කියන්නම්. එයා එක්ස්පර්ට් කිව්වට එයාගේ සුදුසුකම් තියනවාද කියලාත් බලන්න ඕන. ඔයාව හදිස්සි කරනවා නම් බය කරනවා නම් සහ ඒවා ඇත්තරම මාකටිං නෙවෙයි. ඒවා සෝෂල් ඉන්ජිනියරින්. ඒක නිසාම ඊට පස්සේ තීරණය ගන්නකොට අර මම කලින් කිව්ව කරුණු ටික දෙතුන් පාරක් විතර කමක් නැහැ. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ ස්කෑමර්ස් ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා අතර වෙනස මං හිතන්නේ ඔයාලට දැන් තරමක් දුරට හරි තේරෙනවා ඇති. කෙනෙක් ඔයාගේ සල්ලි හොරකම් කරනවා නම් අනිත් කෙනා ඔයාගේ අවධානය හොරකම් කරනවා, විශ්වාසය හොරකම් කරනවා. මේ වගේ ඒවා ඔයාලා දැන් පොඩ්ඩක් අර මේ වීඩියෝස් වල පොඩි ගැඹුරක් බලන්න. මොකද ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා කියන්නේ සමහර ඒරියාස් වල එයාලට කතා කරන්නවත් නොලෙජ් එකක් නැති සහ ඒ වගේ භාණ්ඩයක්, බෙහෙතක්, ක්‍රීම් එකක්, කෑමක් රෙකමන්ඩ් කරන්න තරම්වත් ඒ ශාස්ත්‍රීය දැනුමක් නැති කට්ටිය. ඉතින් එහෙම තියෙන කට්ටියක් ඉන්නවා. හැබැයි දැන් මේ අපේ සෝෂල් මීඩියා හරහා මේ මිනිස්සු ගොඩාක් ප්‍රමාණයකට ඕන කෙනෙකුට කතා කරන්න පුළුවන් හැකියාව නිසා මම අර කියන කන්ටෙන්ට් එකේ ක්වොලිටි එක සහ ඒ කන්ටෙන්ට් හදන අයගේ ක්වොලිටි එක මනිනවට වඩා ඒක පාලනය කරන්න හරි අමාරු. ඒක නිසා ඒක තියෙන්නේ ප්‍රේක්ෂකයා අතේ. ඒක හින්දා කරුණා කරලා මේ වගේ දේවල් අනිත් අයට එක්ස්ප්ලেইন කරන්න මේ පුළුවන් නම් මේ කතා කරන ටික. මොකද මේ දැනුම තමයි අපිට මේ ලංකාවේ වෙන ස්කෑම්ස් ඒ වගේම පොඩි ඔය IT වලට සම්බන්ධ දේවල්. එතකොට සමහර වෙලාවට ඔයාලා දන්නවත් ඇති ඒ කියන්නේ දැන් සමහර අයගේ නිර්වත් වීඩියෝ ෆොටෝස් වගේ ඒවා යන්නත් මම කියපු ඒ වගේ මූලික දේවල් ටිකම තමයි හේතු වෙන්නේ. ඒක නිසා දැන් ඔයාලා කරන දේ අනාගතේ බලපානවා කියලා දැනගෙන මුදල්මය වශයෙන්ම හෝ තමන්ගේ පෞද්ගලික ජීවිතයට බලපානවා කියලා දැනගෙන තීරණ ගන්න. මොකද ඉන්ටර්නෙට් එකට ඩේටා එකක් ගියොත් ෆොටෝ එකක් ගියොත් ගියාම තමයි. ආපහු ඔයාට අයින් කරන්න බෑ. හරි. එතකොට මම හිතනවාද අපි ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා, ස්කෑමර්ස්ලා සහ ෆිෂිං, විෂිං ඒවා ගැන අවබෝධ කරගත්ත කියලා. බොහොම ස්තුතියි.